ඇයි? අපි ආයේ මේ පෞල් සංවිධානයේ අපේ පවුල් වල ඔක්කොම සංවිධානය වෙලා තින්නේ නෝන. එහෙම එකක් නෙමෙයි. මේ පවුල් වල තියෙන බර අඩු කරන්. එන්න. වාඩි වෙන්න. මේ බර අඩු කරන්නේ කියලා බලලත්. නෑ. තමන්ගේ ආදායමට වඩා පවුල වැඩි නම් ඒකෙන් ආරක්ෂා වෙන වැඩ පිළිවෙල. බෝවීම අඩු කරන්නේ. අන්න හරි. දරුවෝ ඉන්න එකත් මේ වාසනාවක් නේද නෝන? ඒක නෙමෙයි අපි කියන්නේ. මොකක් කිව්වා? දරුවෝ බිහි කළ වැඩක් නැහැනේ. දරුවෝ හදන්න ආදායමක් නැත්නම් අපේ දරුවෝ ගැන නෝන්ලට ওই තරම් කැක්කුමක් තියෙනවා නම් ආදායයක් කරන එකනේ තියෙන්නේ. ඔහෙලට අපි කියන එක තේරෙන්නේ නැහැ. මොකද අපිටනේ තේරෙන්නේ. දරු 8 දෙනෙක් වදාපු අම්ම කෙනෙක් මම නේද? මන් නොදන්නවය. too much no? yes ma'am. yes. කේන්දරයට තව දෙන්නෙකුට පුළුවන්ලු. එතකොට කේන්දරෙත් බරු කරන්නද හදන්නේ? අයියෝ. දරුවෝ හදන්න නිදහස නැති වෙන්නේ යන්නේ. එච්චරයි දුප්පත් අපිට තියෙන විනෝදේ. අපි මේක කරන්නේ රටේ යහපතට. රටේ යහපතට. රටින් ඇති වැඩේ මොකද්ද දරුවෝ නැත්තම්? මාත්‍යලාට රට ගැන කැක්කුමක් නැහැ. නිකන් මේ බොරු කරන්න එපා. එහෙම කියන්න එපා. අපිටත් රට ගැන කැක්කුමක් තියෙනවා. මොකක් කිව්වා? නෑ මේ කැක්කුමක් තියෙනවයි කිව්වා. නොවන්ට නම් විශාල කැක්කුමක් තියෙන බව පේනවා. එළකිනා මට ඕනේ තේකක් දාපන්. මේක ජාතික සේවයක්. මහත්තිලා ජනගහනය අඩු කරන්න බෝයිම නතර කරන්න යනවා. ලක්ෂ ගණන් මේ රට හොරෙන් රිංග ගන්නවා ඒව නතර කරන්න කවුරුත් නැහැ. කෝටි ගණන් සල්ලි මේ රටෙන් පන්නනවා ඒව නතර කරන්නත් කවුරුත් නැහැ. අපිට හම්බෙන දරුවෝ නතර කරන එක තමයි විශාලම සේවය නේද? අපි මේ ගමේ ලොකු ගෙවල් වලටත් ගියා. මේ වගේ කවුරුත් කතා කරේ නැහැ. ලොකු ගෙවල් වල ඉන්න අයට දරුවෝ කරදරයක් වුණාට දුප්පත් අපිට ඒ කරදරයක් නෙමෙයි. මාත්‍ය සිංහලෙද්ද? ඔව්. ලෝකේ හැමතැනම මේ වගේ සිංහලයෝ ඉන්නවද? නැහැ. සිංහල කතා කරන එකම රටත් ලංකාව නේද? ඔව්. ඉතින් මල හත්ති ලව්වේ ඉන්නේ උන් ටිකක් නැති කරන එක හෙන ගහන අපරාධයක් නේද? අපි ආවේ ආර්ථික ප්‍රශ්නයක් විසඳන්න. ආර්ථික ප්‍රශ්නෙට වඩා ලොකුයි නෝන ජාතික ප්‍රශ්නේ. ජාතිය නැති කරලා විසඳන ආර්ථික ප්‍රශ්නේ මොකද්ද? ඔහෙලා වගේ මෝඩයට මේවා යන්නකම තේරෙන්නේ නැහැ. ඇත්ත කතා කරන මිනිහා මෝඩය. ඒ මිනිහට රටේ තැනක්